අපි අද කතා කරලා බලමු තුන්වෙනි පාර්ශවයක් කරහා ඔබට සම්බන්ධතාවයක් ගොඩනගාගන්නේ කෙසේද කියලා. මෙතන තුන්වෙනි පාර්ශවයක් කරහා කියලා අදහස් කරන්නේ විශේෂයෙන් මේක මම පිරිවෙල ළමයට අද කරන්නේ. පිරිවෙල ළමයේ තව ගෑල් ළමයෙකුට කැමති නම් ඒ ගෑල් ළමයව එයා සම්බන්ධතාවයකට යොදා ගන්න කැමැත්තක් දක්වනවා නම් ඒ සඳහා කළ යුතු පියවරක් විදිහට අපි තුන්වෙනි පාර්ශවය ගැන සඳහන් කරනවා. නමුත් ගොඩක් වෙලාවට මේ තුන්වෙනි පාර්ශවය කියන එක හරහා ඔය දේවල් කරගන්න ගිහිල්ලා පිරිවි ළමයි අමාරු වැටෙනවා. මොකද හේතුව ඒගොල්ලන් අතින් සිද්ධ වෙන වැරදි වගේක් තියෙනවා. අපි අද ඒ ගැන සාකච්ඡා කරමු. දැන් ඔයගොල්ලන් කැමති ගෑල් ළමෙක් ඉන්නවා. ඉස්සලා මේ ගෑල් ළමයාගේ පරිසරය, ඒ ගෑල් ළමයාගේ කැමති අකමැති දේවල්, එයාගේ මයින්ඩ් සෙට් එක වෙන්නේ මේ දේවල් ගැන අපි දැනගන්න ඕනේ. ඒත් අපි මුකුත් නොකර ඒ ගෑල් ළමයා ඉන්න තැන් යන්නේ තැන් මේ කියන දේවල් වලට ගිහිල්ලා එයාට පෙනී ඉඳලා පුළුවන් තරම් එයත් එක්ක සම්බන්ධතාවයක් හදාගන්න අපි උත්සාහ කරනවා. හැබැයි මේක සම්පූර්ණයෙන් වැරදි. මොකද හේතුව ඒ වගේ දෙයක් රැන්ඩම් එකක්. අහම්බයක්නේ කැමති වීමට තියෙන ප්‍රතිශතය. දැන් මේකෙදි එහෙම නැහැ. මේකෙදි ඔයා කරන්නේ එයාගේ යාළුවෙක් එක්ක සම්බන්ධතාවයක් පටන් ගන්නවා. කියන්නේ මිත්‍රත්වයක්. මේ මිත්‍රත්වය හරහා ඔයාට මෙයාගේ ලෝකෙට ඇතුල් වෙන්න පාර විවෘත කරගන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි අය කරන විශාල වැරද්දක් තමයි අර ගෑල් ළමයා පස්සේ ගිහිල්ලා ඒ ගෑල් ළමයාගෙන් දැනෙන්න ඇරලා එයාගේ වටපිටාවේ ඉන්න අයට එයාගේ යාළු මිත්‍රාදීන්ට ඒ කියන හැම දෙයකම දැනෙන්න ඇරලා මම ඔයාගේ පස්සෙන් එනවා මම ඔයාට කැමතියි කියලා ඊට පස්සේ තමයි මෙයා යාළුවෙක්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒකවල මොකද වෙන්නේ? ඒගොල්ලන් දන්නවා ඔයා මේ එන්නෙම මේ වැඩේට කියලා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන් කරන්නේ අනිවාර්යයෙන්ම එක්ක ඔයාව රවට්ටනවා නැත්නම් ඔයාව මඩවනවා නැත්නම් ඔයාව ප්‍රතික්ෂේප කරලා දානවා. මෙන්න මේ ටික තමයි අනිවාර්යෙන් ඔයාට සිද්ධ වෙන්නේ. ඒක නිසා පළවෙනියටම ඔයා කෙනෙකුට කැමති නම් ඉස්සලාම හොයාගන්න එයාගේ පරිසරයෙන් පුද්ගලෙක්ව විශේෂයෙන් යාළුවෙක්. හැබැයි කිසිම වෙලාවක එයාට දැනෙන්න අරින්න එපා ඔයා එයාගේ පස්සෙන් එනවා සහ එයාට කැමැත්තක් තියෙනවා කියලා. ඉස්සලාම එයාගේ පරිසරයෙන් යාළුවෙක් හොයාගන්න. ඊට පස්සේ මේ යාළුවත් එක්ක හොඳ මිත්‍රත්වයක් හදාගන්න. හැබැයි එතනදිවත් කිසිම වෙලාවක ඒ පුද්ගලයා ගැන ඩිරෙක්ට් අහන්න එපා. ඇහුවොත් එහෙම දැනගන්නවා මෙයා අනිවාර්යයෙන්ම එන්නේ මොකටද කියලා. මොකද මේ ගෑනු ඒ කියන්නේ විශේෂ ඉවක් තියෙන පුද්ගලයා. මේගොල්ලන්ගේ ස්වභාවයෙන්ම එන හැකියාවක් ඒක. ඒතකොට ඔයගොල්ලෝ මේ වගේ දෙයකට අනාදිනවා කියලා ඒගොල්ලන්ට පට ගහලා තේරෙනවා. ඒතර එතනදිත් ඔයගොල්ලන් පරාදයි. ඒක නිසා කිසිම වෙලාවක ඒගොල්ලන්ට කියන්න යන්න එපා මෙහෙම දේවල් ගැන. ඒ කියන්නේ ඒ පුද්ගලයා ගැන විශේෂයෙන් සඳහන් කරන්න අහන්න යන්න එපා. ඊට පස්සේ ඔයගොල්ලන් මේක දිගටම කරගෙන යද්දී ඔයගොල්ලන් විශේෂයෙන්ම තව මතක තියාගන්න ඕන දෙයක් තමයි ඒගොල්ලන්ට වැඩිපුර කතා කරන්න දෙන්න. ඒ පුද්ගලයාට දැන් ඔයා තුන්වෙනි පාර්ශවයක් විදිහට භාවිතා කරන පුද්ගලයාට වැඩිපුර කතා කරන්න දෙන්න. අධික ලෙස කතා කිරීම අධික ලෙස අපිව හෙලි කර ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට මෙයා වැඩියෙන් කතා කරද්දී මෙයා ඔය කතා කරන අතරතුර ඔය එක එක පුද්ගලයෝ ගැන හෙලිවීම සිද්ධ වෙනවා. ඒගොල්ලන්ගේ චරිත ලක්ෂණ ගැන සිදුවෙච්ච සිදුවීම් ගැන හෙලිදරව් වෙනවා. ඒකක්. ඊට පස්සේ ඔයා ගැන කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ගැන ප්‍රකාශ කරන්න ඕනේ. අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඒක කරද්දී ඔයාගේ යාළුවන්ට සිදුවෙච්ච සිදුවීම් ගැන ඔයා මතකතෝ ප්‍රකාශ කරන්න. කියන්නේ මේගොල්ලන්ත් එක්ක. මෙහෙම කියද්දී ඔයගොල්ලෝ මම මේ කියන දේ හොඳට කල්පනා කරලා බලන්න. ඔයගොල්ලෝ මොකක් හරි කතාවක් කාත් එක්ක හරි කියන්නේ පිරිසක් එක්ක හෝ එතන ඉන්න කී දෙනෙකුට තවත් මේ වගේම කතාවක් කියන්න ඔළුවට එනවා. ඒගොල්ලන් මග බලන්නේ අපිත් එහෙමනේ. තව කෙනෙක් කතාවක් කියද්දිම අපිටත් තියෙනවනේ මටත් උනා වගේ දෙයක්. එනේ මෙහෙමත් එකක් තියෙනවා කියලා කියන්න උත්සාහ කරනවානේ. අන්න අපි එයාව නොදැනුවත්ව වක්‍රාකාරයෙන් අර යාගේ යාළුවෝ කියන සාධකයේ ගැන හෙලි කරගන්න යොමු කරනවා. මෙන්න මේක හරහා. ඒතර මොකද හැබැයි අනිත් එක අපි අපේ යාළුවන්ට වෙච්ච සතුරුදායක සිදුවීම්, දුක්ඛදායක සිදුවීම් කියන මේ දෙක අතර මේ උස් පහත් වීම වෙනවා. මේක හරියට අර push and pull ටෙක්නික් එක වගේ තමයි. හැබැයි push and pull නෙමෙයි මේකට කියන්නේ emotional roller coaster කියලා. ඒ කියන්නේ අපි එක මොහොතක උපරිම සතුට තව මොහොතක උපරිම දුකටත් පත් කරනවා මේගොල්ලෝ. හැබැයි මේක ඇතුලේ අතුරු ප්‍රතිඵල තියෙනවා. සමහරලාට මේක කරගෙන යද්දී ඒ තුන්වෙනි පාර්ශ්වයේ පුද්ගලයා වාට කැමති වෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේ ගෝල් එකේ ફોකස් කරන් ඉන්න ඕනේ. ඊට පස්සේ හොඳවා මේක කරගෙන යනවා. එහෙම කරගෙන යද්දී එයා ඊට පස්සේ එයාගේ කතන්දර කියන්න පටන් ගන්න ඕනේ. එයාගේ යාළුවෝ කෙනෙක්. ඒතකොට ඔයාට ඔන්න මේගොල්ලන් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
කොහොම කරද්දී අපි හිතමු උදාහරණයක් විදිහට යාගේ යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඔයාගේ යාළුවා. ඔයා මේ කතන්දර 3ම අහලා ඔයාට අවශ්‍ය පුද්ගලයාගේ කතාව මුලට අහන්න නැතුව අනිත් අයගේ එක එක විස්තර අහන්න. දැන් අපි කියමුකෝ කෙනෙක් ගැන යාට වෙච්ච අවුලක් ගැන කියනවා. මෙයාට මෙහෙම උනේ ඇයි? ඒක කොහොමද උනේ? එයා සාමාන්‍ය එහෙම කෙනෙක් නෙමෙයි වගේ නේද පේන්නේ. ඔන්න කොහොම 1 2 3 විදිහට තුන්වෙනියට වගේ මෙයා ගැන විස්තර අහන්න ඕන. ඒ අහුවට පස්සේ මෙයාට සැකයක් ඇති වෙන්නේ නැහැ. මෙයා මොකද අපි මුල එකක් අහලා දෙකක් අහලා තුන්වෙනියට යන්නේ. එතකොට එයා හිතන්නේ නිකම් කතාව අපි අහගෙන යනවා කියලා. ඊට පස්සේ ඔන්න දැන් මේක හරහා තව අරයව එක්ස්පෝස් වෙනවා. ඔයාට අවශ්‍ය පුද්ගලයා. ඊට පස්සේ දැන් ඔයා අවබෝධයක් කරන් ඉන්නේ ඔයාට අවශ්‍ය පුද්ගලයා ගැන. මේක ටික දවසක් කරන්න ඕන වැඩක්. ඊට පස්සේ ඔයාට තව වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි ඔයාගේ චරිතය මේන්ටේන් කරන්නේ. ඔයාගේ චරිතය මේන්ටේන් කරනවා කියලා මම මෙතන අදහස් කරන්නේ. ඔයා හරිම ෆනි කැරක්ටර් එකක් වෙන්න ඕනේ මෙතන. ඔයා ෆනි කැරක්ටර් එකක් වෙද්දි කියන්නේ ඒගොල්ලන් ඔයා ගාවට ආවම ඒගොල්ලන්ගේ දුක කරදර අමතක වෙන්න ඕනේ. ඒ තරම් ඔයා සතුටින් හැමතිස්සෙම hina වෙලා ඉන්න ඕනේ. ඔයා කිසිම වෙලාවක ඔයාගේ පෞද්ගලික ප්‍රශ්න උතන්ට ගේන්න හොඳ නැහැ. ඒතර මේක අරහා මොකද වෙන්නේ? අර පුද්ගලයන්ට එතනට ආවම ඒගොල්ලන්ට සතුටක් ලබන්න. ඒගොල්ලන්ට විනෝදයක් ආස්වාදජනක දෙයක් ලබා ගන්න පුළුවන් වෙනවා ඕගොල්ලන් කරා. මේ ගෑනු ළමයි සාමාන්‍යයෙන් තමන්ගේ දේවල් තමන්ගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්නවා. ඒතර මොකද වෙන්නේ? ඔයා නිතරම මේ වගේ විනෝදාස්සේ සපයන බොහොම ෆනි කැරක්ටර් එකක් වුණාම ඒගොල්ලන්ගේ හිතේ තියෙන දුක ඔයා එතනට ගියාට පස්සේ නැති වෙනකොට මේගොල්ලන්ගේ යාළුවෝ අතරත් කියනවා. දැන් ඒතර අපි හිතමු අර යාළුවෝ 3 දෙනා කියලා ඉන්නේ. ඒ අතරත් මේක කියනවා. එතකොට ඒගොල්ලොනුත් මේ වෙන සිද්ධිය පරිකල්පනය කරන්න පටන් ගන්නවා. අන්න අපිට වාසි වෙන තැන. මොකද වෙන්නේ? පරිකල්පනය කරන්න ඒගොල්ලන්ගේ යටි හිතට අපිව යනවා. මෙයා මෙහෙම කෙනෙක් වෙන මෙහෙමත් කරනවා. මොකද මෙයා hina වීම ඒගොල්ලෝ එක්ක කතා කරනවා. ඒතර වක්‍රාකාරයෙන් එතනත් ඔයා ගැන මේ තුන්වෙනි පාර්ශ්වයේ පුද්ගලයා විසින් අරගොල්ලන්ගේ හිත ඇතුලේ ප්ලාන් කරනවා ලොකුම අයිඩියා එකක්. ඔයා ගැන විශේෂ දෙයක්. හැබැයි මෙතන තියෙන තව වාසියක් තමයි තුන්වෙනි පාර්ශ්වයේ පුද්ගලයාට පුළුවන් වත් එක සම්බන්ධ වෙන. නමුත් අර අනිත් පැත්තේ ඉන්න තුන් දෙනාට බෑ. එතකොට ඒගොල්ලන්ට පුළුවන්කම ලැබෙන්නෙම පරිකල්පනය කරන්න. ඒතර ඔයාගෙන පරිකල්පනය කරන්න ඒගොල්ලන්ගේ යටි හිතේ වා තැම්පත් වෙලා ඒගොල්ලන්ට ඔයාව අමතක කරගන්න බැරි චරිතයක් බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඩිස්ටන්ස් එකක් තියෙනවනේ. දැන් ඔයාව කන්ටැක්ට් කරගන්න බැහැනේ. තුන්වෙනි පාර්ශ්වයේ තුනේ මේක වෙන්නේ. එතකොට කොහොම ඉඳලා ඒගොල්ලන්ට ඉන්නම බැරි වෙන එක නේ. ඒගොල්ලන්ට කොහොම හරි කරලා මේක මට ලබා ගන්න, මෙයාත් එක්ක කතා කරන්න, මම හම්බ වෙන්න, ආශ්‍රය කරන්න ඕනේ කියලා මේගොල්ලන්ගේ යටිහිතෙන් කෑ ගහන්න පටන් ගන්නවා. අන්න එතකොට මේගොල්ලන් මොකද කරන්නේ? මේගොල්ලන් එනවා වත් එක්ක කතා බහ කරන්න. එතකොට ඔයාට අවශ්‍ය පුද්ගලයාත් ඔතනදී වත් එක්ක කතා කරන්න එනවා. එතකොට ඒ දැනටමත් ඔයා අඩිතාලම දාලා ඉවරයි ඒගොල්ලන් ඔයාට කැමති වෙන්නේ. එතකොට ඔය අවශ්‍ය පුද්ගලයාත් එක්ක කතා කරන්න ආවට පස්සේ ඔයා එයාත් එක්ක කතාව පටන් ගන්න. එයාට ප්‍රයොරිටි එක වැඩිපුර දෙන්න. දැන් තුන්වෙනි පාර්ශ්වයෙන් ඔයාට අදාළත්වයක් නැහැ. දැන් ඔයා අරයා ළඟට ආවට පස්සේ මොකද එයා ළඟට එනකන්නේ අපි මේ පාත් ටික ගානට කම්ප්ලීට් කරන් යන්න ඕනේ. ඊට පස්සේ අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ තුන්වෙනි පාර්ශ්වයෙන්. අපිට තියෙන්නේ අරයා ළඟට ආවට පස්සේ එයා දැන් එනවනේ අර තුන්වෙනි පාර්ශ්වයේ විසින් එයාට නිතරම කියලා දෙන මේ මෙහෙම ලොකු ආස්වාදයක් ලබනවා කියලා. ඒ ආස්වාදය ලබන්න යත් එනවා. නිකන් නෙමෙයි ඉන්නේ. ඔයාගෙන ලොකුවට යටි හිතේ තැම්පත් කරගෙන අදහසක්. ඔයා දීප්තිමත් පුද්ගලෙක් විදියට. මතකද ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකේ මගේ කිව්වා ගෑන් ළමෙක්ව අමතක කරන්න බැරි වෙන හේතුවක් ගැන. ඒ හේතුව තමයි අපි විසින් පරිපූර්ණ රූපයක් මවා ගන්න. ඇත්තට මේ ගෑන් ළමයට නැති. අන්නේ රූපෙට තමයි අපි ආදරය කරන්නේ. අන්නේ රූපෙ තමයි අපිට නැතුව බැරි. නැතුව ඇත්තටම අර පුද්ගලයා නෙමෙයි අපිට නැතුව බැරි. අපිට රූපේ තමයි නැතුව බැරි. නැත්තම් යාගෙන් ලැබිච්ච කුමක්ක හැඟීමක්. ඒ පරිසරය සම්බන්ධව දෙයක්. ඒ කාලය සම්බන්ධව දෙයක්. අන්න ඒ වගේ විශේෂ දෙයක් නිසා තමයි අපිට මේ පුද්ගලයා අමතක කරන්න බැරි. මෙන්න මේකම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඔයා ආස්වාදජනක කේන්ද්‍රයක් බවට පත් වෙලා තියෙන මෙයාගේ හිතේ. මොකද අර ලැබෙන තොරතුරුත් එක්ක. එතකොට මෙයා වාගෙන චරිතයක් මවාගෙන ඉන්නේ. ඒකට මෙයා ආදරය කරන් ඉන්නේ. ඒකට මෙයා කැමැත්තෙන් ඉන්නේ. ආදරය කියන්නේ කපාර ලව් කරන් යනවා කියන එක නෙමෙයි. ඒකට මෙයා කැමැත්තෙන් ඉන්නේ. ඊපස්සේ මෙයා ඔයාට කැමති විදිහට හසුරවගෙන ඔයාට සම්බන්ධතාවය පටන් ගන්න පුළුවන්. ගොඩක් දුරට ඔයාට කැමැත්ත අහන්න දෙයක්වත් නැහැ. එයාම ඔයාට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ ටික ඔළුවේ තියාගෙන වැඩ කරොත් එහෙම ඔයාට තුන්වෙනි පාර්ශ්වයක් කරා
ඕනෑම කාර්යයක් කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන් බලයි මෙච්චර නහින්න ඕනේද මේ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න කියලා. මේ ඔක්කොම මේ මම ලොකුවට විස්තර කරාට ළඟ ළඟ සිද්ධ වෙන පියවරවල් ටිකක් මිසක මහා කාලයක් කරන් දඟලන්න ඕනේ වැඩක් නෙමෙයි. මම මේක විස්තරාත්මකව විස්තර කරන්න ඕන නිසා තමයි මෙහෙම පියවරෙන් පියවර අරන් කිව්වේ. ඉතින් මේක මේ විදිහට ඉවසීමෙන් නිර්මාණශීලීව කෙරුවොත් මේ දේ ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් තව ඉගෙන ගන්න ඔයගොල්ලන් කැමති නම් ඩාර්ක් සයිකොලොජි නැත්නම් මැකියවෙලිසම් කියන මේ තියරි එකට කැමති නම් මේක ඉගෙන ගන්න කැමති නම් මේකෙන් වැඩ දාන්න කැමති නම් මම ඩාර්ක් සයිකොලොජි කෝස් එකක් කරනවා. ඔයගොල්ලන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මාව පර්සනල් කන්සල්ටින් නැත්නම් කවුන්සලින් වලට කෙනෙකුට සම්බන්ධ කරගන්න ඕන නම් ඒගොල්ලන්ටත් ඉන්බොක්ස් එකට ගිහිල්ලා මැසේජ් එකක් දාලා වෙලාවකින් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තුළ මතක තියාගන්න ඔයගොල්ලන්ට මේ දේවල් සම්බන්ධ වෙන්න පුළුවන්. මම අද මේ වීඩියෝ එක නතර කරනවා. මගේ නම සුරුජේ සූරිය. මේ ඔටිසමයි.